Sumit Nisantala Nangi වාරික එකතු කරන්න ආව නෙමෙයි නේ ග්‍රාමසේවක මහත්තයා නැවිල්ලා ඉන්නේ එළියට බහපල්ලකෝ ග්‍රාමසේවක මහත්තයා තමයි නැතු ඉතින් CID එකෙන් ආව නෙමෙයි නේ මොන මගුලේද ඉන්නේ මේ කියන්නේ උඩ වහල උඩද නෑ ගාවුඩ මොන මගුලක්ද ඔය කොස් ගාවුඩ නැගගෙන කරන්නේ බහිනාකෝ බීමට නෑ පස්සේ ලඩුකුත් අරගෙන බෙල්ල වල දාගන්න ආවේ ඈ බෙල්ල වල දාගන්න ඊ මොකටද උයි නිදන්සලාම ආවතාල කියා ගාවුදේ මහත්තයා මං හිතුවා අවුගිය ටිකේ තමුසගේ හැසිරීම රටාවත් එක්ක ඇති මෙච්චර කල්වත් හිටියා හරි බහිනාකෝ බීමට බෑ ඈ බෑ බීමට දැන් මොකද්ද සිද්ධ වුනේ සුමිත් මල්ලි? මොකද්ද සිද්ධ වුනේ කියන්නේ? ඊයේ අවුද ගෑණි තෝත් එපා මං ගැන හොයන්නත් එපා කියලා ඇඳුම් ටිකක් බෑගේ දාගෙන එයාලා හිඟුරක්කට මා ගෙදර ගියා. හරි ඉතින් ඔය ගෑනු කියන જાති යනවා තමයි ඉතින්. ගෑණි ගියට ඉතින් ග්‍රාමසේවක මහත්තයා ගියේ නෑනේ. ගෑණි ගියට ග්‍රාමසේවක මහත්තයා ඉන්නවනේ. එහෙනම් දවල්ට කන්න බත් ටිකක් කියන්නකෝ. තු වෙන කතාවක් නෙමෙයිනේ මම කියන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් වුණා. ගාම නිලධාරි හැටියට අපේ මොනවද වෙන්න ඕනේ මොනවද කෙරෙන්න ඕනේ වලනේ තන්තලා වුනේ නිහන්සලා අපෝ ඕනි කියලාද කියන්නේ හරි අපි හෙට උදේ මයන් ගිහින් එක්කන් එන්න ඒගොල්ලෝ ගොඩ ඔව් මම වෑන් එකත් කතා කරන්න සම්දි 6 ට විතරක් දෙනවා ආනේ කොච්චරද යද්ද ගාමසේක මහත්තයා යන් මේ හැමදේම වෙන්නේ මල්ලි කර්ම ශක්තියත් එක්ක මොකද මේ විශ්වයත් එක්ක අපි සම්බන්ධ වෙලා ඒ කටයුතු කරද්දී නිදා ගන්න දෙන්නේ නැහැ සියාතුමාම මට මැදිහත් වෙන්න කියලා ඒගොල්ලෝ බල කරනවා. දැන් මේ වගේම තමා සියාතුමාම සුමිත් මල්ලි. ආයෙටනේ පිටත් වෙනවා කිව්වේ. අට විද්‍යාව වුණ පරක්කු නැහැ නේ. නෑ ග්‍රාමසේවක මහත්තයා. ඉඳයියා. මොකෝ මේ පිරිසක්ම ලෑස්ති කරගෙන මේ පිරිසක් කියන්නේ ග්‍රාමසේවක මහත්තයා ඉතින් ජයසේකර මල්ලි මගේ හැමදේටම ළඟින් ඉන්නේ ගානේ. ඌව මේ ගමන දාලා ගිහිල්ලා බෑ. බෑ ඒක තමයි. මං තමයි හැමදේටම ළඟින් ඉන්නේ. මේ වැඩිහිටියෙක්දී මේ වගේ ගමනක් අනිවාර්යෙන් එකයි යන්න බෑ. ඒකන්ද වුන් මං සියාතුමාමවත් කතා කරගත්තා. ඒකනේ ග්‍රාමසේවක මහත්තයෝ අපි දැනුම් තේරුම් තියෙන වැඩිහිටියෝ හැටියට මේක බේරුමක් කරලා දෙන්න එපා. ඒකනේ ඒක තමයි. අනේ ඉතින් ධර්මයයි ඉතින් මේ වගේ දේවල් ගැන හොඳ දැනුමක් අවබෝධයක් තියෙන මිනිස්සයානේ. ඒකන්ද වුන් මං ධර්මයටත් එන්න කිව්වා. ග්‍රාමසේවක මහත්තයෝ මේ සුමිත් මල්ලිට මං කිව්වා කාලෙකට ඉහතදී මේ බහිරව පාදේ අපි සුමිත් මල්ලිලාගේ පඬිත ගන්නේ ග්‍රාමසේවක කෙනා කියද්දි ආයේ මොකටද මේ පිරිසක් ඈ දැන් නිකමට හිතන්න වෙනවට කියනවා නෙමෙයි නිසංසලා නංගිත් අපිත් එක්ක මෙනවා කියලා කැමති වුණා කියන්නකො මේ වෑන් එකේ කොහෙද එක්කන් එන්නේ මේ මෙහෙන පිරිසක් දාගෙන ගිහිල්ලා දැන් මොන්න මගුලක මේ තාව එකෙක් ලෑස්ති කරගෙන ඉඳලා ඒ ඩ්‍රයිවර් අයියා ඩ්‍රයිවර් නයිද අනිවාර්යයෙන් යන්නේ වෙන්නේ කටි යක් පිටත් එමු එහෙනම් නමෝ විත්තියෙන් හතර දිශාව වන්දනාමාන කරලා අපි සූර්යයත් එක්කම පිටත් වෙමු එහෙම නේද ආයේ සූර්යෙක් දාගෙන යන්න ඉඩ තියනවද මේකේ මේ යන පිරිස මදිද මේ විකාර කරන්න තුන් නගි ජයසේකර මල්ලි මෙන්න මෙහෙ පොඩ්ඩක් ආවන අපි කරා වන්දනා යන්න අපි වන්දනා ගමන නෙවෙයි යන්නේ උඹලා ඉඳපල්ලා දෙකක් ගමනක් යන්න බෑ මේක මම 108 පාරක් මතුරුපු දෙහි ගෙඩි දෙකක් වචනයක්වත් කතා කරන්න නැතුව වාහනේ ඉස්සරහට අදිද්දි මෙන්න මේක රෝදෙට කරන්න හරි ගණන් ගන්නකාරී නෑ ගමනේ වස්දොස්සේ කැපුනේ යන්න කලින්ම මෙතන මුල තහගෙන නගපල්ලා අපි ඔද්දර මාරක මෙහෙමයි සුමිත් මල්ලි මට ඕන නම් තිබ්බ ඔය ගෑණිව තමසේගේ දෙපා මුලට පිස්සුවෙන් වගේ ගෙනත් දෙන්න. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන්න ඕනේ නෑනේ. අපි මුලින් නියපොත්තෙන් කඩලා බලමු. බැරි වුණොත් පොරවෙන් කොටලා දාමු. ඩ්‍රයිවර් අයියේ තව පොඩි දුරකින් වමට හරවන්න ඕනේ. අනික සුමිත් කොල්ලෝ වැඩි හිටිය හැටියට අපි ඉන්නවනේ ඔක දැනුම් තේරුම් කරලා දෙන්න. මට ওই ඩැරිවිට් එක තනියම පොඩ්ඩක් කතා කරන්න දියන්කෝ. මාමේ ගෙදර ආවා කියලා හිතාගන්න. අපි ගිහින් බලමුකෝ. කවුරු මොනවා නොකරත් මං ගිහලා කස්කස් කාලා වචනයයි දාන්නේ පවුල ගෙදර. මං උඹේ ළඟින් ඉන්නේ ගෑන මචං. කොහොමරි කමන්නේ නැහැ බන් නිසංසලාව ගෙන්න ගන්න තිබ්බොත් ඇති. දැන් සුමිත් මල්ලි අමුසේ එහෙට ගිහිල්ලා කටක්වත් අරින්න එපා.
හරිද? මීයට බිම්බ වගේ ඉන්න ඕන. ඔය ප්‍රශ්න විසඳන්න ග්‍රාම සේවක වශයෙන් මම ඉන්නවා. සියාතු ගොයියා ඉන්නවා. ඕවත් අපි විසඳලා තියෙන ප්‍රශ්න නැද්ද සියාතු ගොයියෝ? ඩ්‍රයිවර් මල්ලි. ඔව් ගාම මැද. ලයිසන් තියෙනවද? තියෙන ගාම මැද තියෙනවා ලයිසන් තියෙනවා. වයිස් ඉන්නවද ගෙදර? ඉන්න ගාම මැද ඉන්නවා. වාහනේ පදින්න පුළුවන් නේ? පුළුවන්. යනවා කොයි එන පාගලා ටික. කොච්චර දුර යන්නද? හරි ලක්ෂණ පළාතක් නේද? කකුල පෙරට තිබ්බා. ඕම් රාම් ආසිගුරාම්. හරි. දකුණු කකුල නමෝ විත්තියෙන් බිමට තියලා සුමිත් මල්ලි බහින්න බිමට. සුමිත් මල්ලි කෝ. සුමිතා ගියා. අර කියන්නේ මේ විශ්ව ශක්තියෙන් වැඩක් ගන්න දෙන්නේ නැහැ නේ මේ මිනිස්සු. මම මොන කකුලට තියලා බහින්න ඕන. ඔව් නම ගුලත් තියලා බහැපන් උඹ නෙවෙයිනේ මිනිහා. සුමිතා නේද? නිසංසලා සත්තේ අම්මේ ලගොන්නේ නැහැ. අපි ආව ඔන්න නිසංසලා නංගිව බල්ල යන්න කියලා. කොල්ලෝ ඔය පුට්ටියක් කරවරින්කෝ. ඉතින් ලොකුන්නේ මම තමයි එහි ග්‍රාම සේවක. ඕ එහි ඉති වසමකටම එක ග්‍රාමයේ එකයි නින්නේ ඈ ඔව් ඊටිගේ වැස්සද මේ පැත්තට? වැසනන් ඉතින් පේන්නේ නැතුව අය. පේන්නේ නැතුව ගස් කොළුනුත් එක කනාටු ගහලා තියෙනවා. මේ නිසංසලා දැරිවි දවසකට දෙකකට ගෙදර ඇවිල්ලා යන්න ආවුල් නේද? දවසකට දෙකකට නෙමෙයි ඒකි තීන්දුවටම ගෙදර ආවේ. දැන් මෙහෙමයි වහෙන් වරෝ නැතුව අපි කෙලින්ම කතාවට වහමු චමින්ද ලොකුන්නේ නිසංසලා නංගිසා ඔබ දෙපළටයි මා මෙයා කරෙන් කරුණු සඳහන් කරන්නේ සුධර්මත් එක්ක අපේ සුමිත් අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා කටකතාවක් පැතිරලා තියෙනවා සහ සුධර්මගේ තුන්වෙනි ළමයාට අපේ සුමිත්ගේ මුහුණුවර තියෙනවා කියලා කටකතාවක් යනවා නංගී මම එතකොට මම මේකට විරුද්ධ වෙන්නේ නැහැ නේ ඒකට තරහ යනවා ඕන ගෑණියෙකුට ඒතර තරහ යනවා හැබැයි අපිට සමාව දෙන්න පුළුවන් එක කාරණාවක් තියෙනවා සුමිතට. ඒ මොකද්ද? සුධර්මගේ අනිත් ළමයි දෙන්නට මුගේ මුහුණුවර නැහනේ. නැද්ද මං කියන්නේ? මුගේ මුහුණුවරනේ. ඇයි නවත්තපන් බං. සන්තලා තාවලා ඔය මගුල කොට නෙවෙයි බං. සන්තලා ඔය මගුලක් ගැන දන්නෙත් නෑ. ඔබ මේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා බං. මං හිතුවේ ඒක මාට්ටිලා කියලා. නිසංසලා නංගි. දැන් මේකයි කාරණාව. නිසංසලා නංගි සුමිත් මල්ලි මෙහෙම දෙපැත්තට වෙලා ඉන්න ගියොත් ග්‍රාමසේවක වශයෙන් මට සිද්ධ වෙනවා කපන්න. සමෘද්ධිය කපන්න සිද්ධ වෙනවා. හරිද? අස්වැසුම කපන්න සිද්ධ වෙනවා. ඊගාවට ඔය හම්බෙන දීමන ආධාර කපන්න වෙනවා. ගේ ඉස්සර කොස් ගහ කපන්න. කොස් ගහ මොන මගුලකටද කපන්නේ? මෙයා බෙල්ල වල දාගෙන මැරෙන්න හදනනේ එල්ලිලා. දැන් ග්‍රාමසේවක මහත්තයෝ නිසන්තලා දුව අපිත් එක්ක යන්න ආවොත් ඔය මුකුත් කැපෙන්නේ නෑ නේද? ඔව්. නිසංසලා නංගි આવොත් ඔය කිසිම දෙයක් කැපෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බැරි වෙලාවත් නිසංසලා නංගි නාවොත් අපිට සුධර්මව හරි ගෙදර එක්කයි යන්න වෙනවා. නැත්නම් ඒ පෙතිලාව කැපෙනවනේ. දැන් මෙහෙමයි මාමා. මේ විශ්වත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෙකු විදිහට මම මේ සුමිත් මල්ලිගේ ප්‍රශ්නේදී මට තේරුණ එක දෙයක් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කර්මානුරූපීව. මේ විශ්ව ශක්තියේ ප්‍රධාන බල කේන්ද්‍රය මොකද්ද? මේ ස්වභාව ධර්මය. මේ ගස් කොළන් වලට පණ තියෙනවා. දැන් බලන්න නිසංසලා නංගියා මේ ස්වභාව ධර්මයේ අපිත් නෙක්තරා විදිහකට ගස් තමයි. මේ කෙස් කියලා මොනවාද තියෙන්නේ මාමා? මේ ශාකයේ පත්‍ර. මේ අත් කියලා මොනවාද තියෙන්නේ? මේ ශාකයේ අතු. මේ බලන්න අපිට දීලා තියෙනවා කෂේරුකාව කියලා මේ ශාකයේ අරටුව. ඒ වගේම ලැබිලා තියෙනවා අපිට මුදු මූල පද්ධතියක්. මේවට කියන්නේ කකුල් කියලා. එහෙම බලාගෙන යනකොට මේ ස්වභාව ධර්මයේ අපිත් ගස් තමයි. ඇත්ත. අපිත් ගස් වගේ තමයි. වෙන එහෙමත් තියෙනවනේ. මාව විකටයකින් වගේ පේනවද? නෑ කොළ හැලිච්ච වැට මාර්ගයක් වගේ පේන්නේ මේ. අර අත්තේ මුල හරිය බං කණ්ඩ ගහගෙන